안녕하세요 여러분. 만나서 반갑습니다. අද ළමයි අපි සාකච්ඡා කරන්නේ 한국의 문화유산 කොරියානු සංස්කෘතික උරුමය. ඒ කියන්නේ ඕන රටක තම තමන්ගේ සංස්කෘතික උරුමයන් තියෙන රටට ආවේනික. දැන් ලංකාවේ අපිට 2500ක ශිෂ්ටාචාරයක් තියෙනවා කියන අපි කියනවා. නමුත් අපේ රටේ සංස්කෘතිය ඊට වැඩි ගොඩක් ඈතයි කියලා අපි දන්නවා. කොරියාවේ අවුරුදු 5000ක ඉතිහාසයක් තියෙන රටක්. ඒ රටේ විශාල සංස්කෘතික උරුමයන් තියෙනවා. හරි. එතකොට අපි බලමු කොරියාවේ මේ සංස්කෘතික උරුමයන් ගැන තියෙන පාඩමේ ඔයාලගේ පාඩම ගත්තොත් 17 වෙනි පාඩම පෙළපොතේ 17 වෙනි පාඩම. එතකොට 한국의 문화유산 කොරියානු සංස්කෘතික උරුමය. 한국은 올해 역사와 풍부한 문화유산을 가진 나라입니다. කොරියාව කියන්නේ පොහොසත් සංස්කෘතියක් උරුම රටක් කියලා තමයි මේ කියන්නේ. බලන්න. 한국은 කොරියාව 올해 කියන්නේ ඈත. 역사 කියන්නේ ඉතිහාසය. 풍부한 පොහොසත් 문화유산 සංස්කෘතික උරුමය. 문화 කියන සංස්කෘතියට 유산 උරුමය. 한국은 올해 역사와 풍부한 문화유산을 가진 나라입니다. 가진 나라입니다. පොහොසත් සංස්කෘතියක් තියෙන රටක් කියන එක තමයි කියන්නේ. පොහොසත් සංස්කෘතියක් පැවතෙන රටක්. 한국은 올해 역사와 කොරියාවේ ඈත ඉතිහාසයක් තියෙන 풍부한 පොහොසත් 문화 සංස්කෘතියක් උරුමකම් කියන 가진 나라입니다. බලන්න. 수도인 수도 කියන්නේ අගනගරය. 서울 කොරියාවේ අගනගරය 서울 නේ. 서울 වල මොනවද තියෙන්නේ බලන්න. 경복궁과 경복궁과 장덕궁. 경복궁 කියන්නේ රජමාලිගාවක්. චන්දකුං කියන්නේ රජමාලිගාවක් තුන්. ඒ වගේ තවත් විශාල රජමාලිගා ප්‍රමාණයක් තියෙන කොහෙද? සෝල් සුදෝ. සෝල් අගනගරේ පිටලා තියෙනවා. එතකොට චොසොන් සිතේ. හරි චොසොන් සිතේ. චොසොන් රාජවංශයේ කුංකොරි. චොසොන් රාජවංශයේ රජමාලිගා කුංකොරි චල් පුජොන් තෙවොසුනිදා. හොඳින් පිටලා තියෙන මොනවද? වැදගත් විදියට වැදගත් වෙනවා. චොසොන් සිතේ චොසොන් රාජවංශයේ කුංකොරි රජමාලිගාවල් චල් පුජොන් තෙවොසුනිදා පිටලා තියෙනවා. 경복궁은 ඔන්න බලන්න 경복궁 가장 크고 경복궁 කියන්නේ වඩාත් විශාල. 아름다운 ලස්සන. 아름다운 කියන්නේ ලස්සන. කුංකොල්ලෝ 한국의 රජමාලිගා කොරියාවේ 정통 건축 양식을 බලන්න. කොරියාවේ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක කියන එක මේ 아름다운 콩콜 한국의 정통 사ම්ප්‍රදායික 건축 양식을 සාම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක 건축 양식을 සාම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක චල් 보여주고 හොඳින් බලා ගන්න. චන්දකුං කියන රජමාලිගාව. ඒක විස්තර කරන පිවන් ඉරාගෝ පුල්ලිනන් 아름다운 ලස්සන. 아름다운 ලස්සන 정원으로 유명합니다. ඒකෙන් ළමයි චන්දකුං කියන රජමාලිගාවට ආවේනික රජමාලිගාවට විශේෂ වෙන පිවන් ඉරාගෝ පුල්ලිනන් පිවන් කියලා උද්‍යානයක් තියෙනවා. හරි. 아름다운 ලස්සන උද්‍යානයක් තියෙනවා. ඒක මොකද? හැමතැනම ජනප්‍රිය 유명합니다. පිවන් කියන රහස් කියන අදහස තියෙනවා. පිවන් එතන ඉරාගෝ පුල්ලිනන් දැක ගන්න පුළුවන්. 아름다운 ලස්සන 정원으로 උද්‍යානයක්. ඒ උද්‍යානයේ 유명합니다. උද්‍යානයේ ජනප්‍රියයි. 이러한 මේ වගේ 역사적인 ඓතිහාසික 건축물 ගොඩනැගිලි
කොන්ජොක්මුල් ගොඩනැගිලි හ්යොන්දේ චොගින් වර්තමානයේ හ්යොන්දේ චොගින් කියන්නේ වර්තමානයේ බිල්ඩින්ග්වා වර්තමානයේ බිල්ඩින්ග්වා වර්තමාන ගොඩනැගිලි සමග ඕල්ලියෝචෝ ගැලපෙන ඕල්ලිදා කියන්නේ ගැලපෙන ඕල්ලියෝචෝ සෞරේ සෞල් වල මුසුබ් කියන්නේ පෙනුම මුසුබ තෝහු තවත් සෞල් වල පෙනුම තවත් අරන්දප්කේ හම්නිදා තවත් ලස්සන විදියට පෙන්눔 කරනවා බලන්න ඉරෝහන් යොක්සා චොගින් මේ වගේ කොරියා ඓතිහාසික ස්ථාන ඉතිහාසයේ කොන්චොක්මුල් ගොඩනැගිලි හ්යොන්දේ චොගින් වර්තමානයේ බිල්ඩින්ග්වා ගොඩනැගිලි සමග ඕල්ලියෝචෝ ගැලපෙමින් සෞරේ මුසුබල් සෞල් වල පෙනුම තෝක් අරන්දප්කේ හම්නිදා ඒ කියන්නේ සෞල් වල තියෙන වර්තමාන දැවැන්ත බිල්ඩින් තට්ටු 40 50 60 තියෙන අපාර්ට්මන්ට් ඒ වගේ ගොඩනැගිලි ලස්සන ගොඩනැගිලි කොරියාවේ සංස්කෘතිය ශිෂ්ටාචාරයට ගැලපෙන බිල්ඩින් වලට ගැලපෙන විදිහට ඒවා නිර්මාණය කරලා තියෙනවා. ඒවට සමගාමීව යන විදිහට ඒවට හානියක් නොවන විදිහට වර්තමානයේ බිල්ඩින් තියෙනවා. දැන් මේ හැම තැනම මම ඇවිදලා තියෙනවා ළමයි. මේ හැම එකම අධ්‍යයනය කරලා තින්නේ. එතකොට අපි බලමු ඊළඟ මොකක්ද කියලා. ඔව්. බලන්න. දැන් ඊළඟට තියෙන්නේ Kyeonjunan 옛날 신라의 수도였던 도시로 Kyeonju කියන්නේ කොරියාවේ අපේ අනුරාධපුර පොළොන්නරු වගේ තමයි නටබුන් ඓතිහාසික ස්ථාන පුරාවිද්‍යාත්මක ස්ථාන තමයි Kyeonju වල තියෙන්නේ. Kyeonju බං විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒක හැමතැනම ඇවිදලා තියෙනවා. ඒ කියන්නේ අද්දකින් දැකපු නිසා හොඳට තව විස්තර කරන්නත් පුළුවන් ළමයි. Kyeonjuන 옛날 신라의 Kyeonju කියන්නේ පළාතේ 옛날 신라의 신라 රාජධානිය 수도였던 තොන්ගිල් සිල්ලා කියලා කියනවා මේකට. තොන්ගිල් සිල්ලා කියන්නේ කොරියාවේ රාජධානිය තිබුණා සිල්ලා පෙක්ජේ කොරියාව කියලා. ඒ රාජධානි තින්නේ තුනම එක්සත් කළා සිල්ලා රාජධානිය කොට නගනවා. සිල්ලා රාජධානිය තමයි කොරියාව එක්සත්ව පාලනය කරපු එකම අවස්ථාව. සිල්ලා රාජධානිය හොඳට මතක තියාගන්න. සුදෝයොතොන් සිල්ලා එතකොට අගනුවර සිල්ලායොතොන් තොසිරෝ නගරයේ විදිහට තයාන්හන් විවිධ මුන්වහා යුසන් සංස්කෘතික උරුමයන් උජන්තේවෝ ඉසුම්නිදා පිහිටලා තිනවා. අන්න ඒ පිහිටලා තියෙන අතර බලන්න ඒ සංස්කෘතික උරුමයන් අතර පුල්ක්‍ය මුන්හා කියන ළමයි බෞද්ධ උරුමයන් බෞද්ධ සංස්කෘතික උරුමයන් පුල්ක්‍ය කියන්නේ බෞද්ධ මුන්හා කියන්නේ සංස්කෘතිය. හරි සිල්ලා ඒතකොට සිල්ලා වල තමයි තියෙන්නේ සංජින්හනන් පිහිටලා තියෙන තෙප්පියොචකින් ප්‍රධාන වශයෙන් මුන්හා යුස සංස්කෘති උරුම තෙප්පියොචකින් මුන්හා ප්‍රධාන සංස්කෘති උරුම තියෙනවා ඉම්නිදා වෙනවා. එතකොට බුල්ගුක්සා කියන පන්සලේ අරන්දාවුන් ලස්සන චොන්සරල් චිනන් ඒ පන්සලේ දෙන චොන්සල් පන්සලේ චිනන් සොක්කතබ් කියන ළමයි ස්මාරක කියන අපේ මොනවද දාගැප් වගේ එයාලගේ තියෙන සොක්කතබ් දබුතබ් කියන දෙකක් තියෙන්නේ. ඒක ස්මාරක අපි මුදල් පාඩමේදී පොඩ්ඩක් පැහැදිලි කරා. සොක්කතබ් දබුතබ් කියන එක මම ඉස්සරහින් ළමයින්ට වෙනව පැහැදිලි කරන්න. ස්මාරක දෙකක්. හරි මේක ගල් වලින් හදපු තාම නිර්මාණශීලී නිර්මාණ දෙකක්. එතකොට සොක්කතබ්වා දබුතබ්. හරි සොක්කතබ්වා දබුතබ් තමයි අර වොන් මුදල් නෝට් වල සිබ්බොන් එකේ තියෙන දබුතබ්. හරි බුල්ගුක්සා පන්සලේ කියලා අපි හිතමු. අරන්දාවුන් ලස්සන චොන්සරල් චිනන් සොක්කතබ්වා දබුතබ් ඉසුම්නිදා සොක්කතබ්. එතකොට ඔයාලට කොහෙද බුල්ගුස්සා පන්සලට ගියාම බලා ගන්න පුළුවන් මොනවද සොක්කතබ් සහ දබුතබ් ඉසුම්නිදා. සොග්ගුරාම් ඒනන් අන්න දැන් මේ වාක්‍ය අවසන් වුණා. මෙතනින් පටන් ගන්න සොග්ගුරාම් ඒනන් 한국 에서 가장 아름답다는 돌로 만든
පුල්සන් ඉසුම්නිදා. එහෙනම් මොකද කියන්නේ ළමයි? ඔව්. සොග්ගුරාම් මේනන්. සොග්ගුරාම් කියන ළමයි මෙන්න මේ බුදු පිළිමය. මේ බලන්න. මේක ලංකාවේ තියෙන සමාධි පිළිමයටත් වැඩිය විශාල ආකර්ශනීය ගල් ගුහාවක තියෙන තොහාම්සන් කියන කඳු මුදුනේ තියෙන බුදු පිළිමයක්. හරි. පුල්සන් කියන්නේ බුදු පිළිමයට බලන්න මේ නෙළුමල් උඩ හදලා තියෙන ලංකාවේ බුදු පිළිම වල තියෙන හැඩයමයි ඒවා ඊටත් වඩා නිර්මාණශීලී භාවයක් පෙන්වන්න කරනවා කියලා මට හිතෙනවා. මම මෙතන ගිය නිසා දෙපාරක් ගිහලා තියෙනවා. ඔයාලටත් ළමයි මේවා ගිහලා බලන්න. එතකොට බලන්න සොග්ගුරාම් මේනන්. සොග්ගුරාම් කියන්නේ එතකොට මේ බුදු පිළිමේ. මේ විභාගෙට එනවා සොග්ගුරාම් ගෝ දබෝතක්. ඉසුම්නිදා බුල්ගුස්සා පාන්දලේකට සොග්ගුරාම් ඒනන්. සොග්ගුරාම් මේනන් හංගු කේසෝ. සොග්ගුරාම් කියන බුදු පිළිමය කොරියාවේ කජන් වඩා අරන්දප් සුම්නිදා ගොඩාක් ලස්සනයි. හැබැයි තොල්ලෝ මන්දල්. තොල්ලෝ කියන්නේ තමයි ගල් වලේ. තොල්ලෝ මන්දන් පුල්සන් කියන්නේ බුදු පිළිමය තියෙනවා ඉසුම්නිදා. බලමු. ඊ පුල්සන් අල් තොන්හයෝ හරහා සිල්ලා සරම්දරේ. මේ බුදු පිළිමය හරහා සිල්ලා සරම්දරේ. සිල්ලා රාජධානි මිනිසුන්ගේ. සිල්ලා සරම්දරේ රාජධානි මිනිසුන්ගේ තිවියෝනන් කැපී පෙනෙන කිසුල්ගා යෙසුල්. තාක්ෂණය සහ කලාව. කිසුල් කියන්නේ තාක්ෂණය, යෙසුල් කියන්නේ කලාව. කම්කක් කියන්නේ හැඟීම් පිළිබඳව දර්ශනය පෙන්눔 කරන හැඟීම් පිළිබඳව. ඒ කියන්නේ සිල්ලා රාජධානි මිනිසුන්ගේ කලාව සහ හැකියාව හැඟීම් පිළිබඳව පෙන්눔 කරනවා මේ නිර්මාණය. හරි. කරේසෝ ඒ වගේම කියොන්ජු ඒනන්. කියොන්ජු කියන්නේ කියොන්ජු පළාතේ මානන් ගංගුවන් කෙගි. ඔයාලා අපි වගේ එහෙම නැත්නම් විදේශ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් කියොන්ජු වලට එනවා මේ ස්මාරක බුදු පිළිම නටබුන් බලන්න. එතකොට මානන් ගංගුකෙගි චජා කම්නිදා තේරුණාද? ඔව්. හංගුගේ මුන්හා යුසනල් මරල්තේ බලන්න. හංගුගේ මුන්හා යුසනල් කොරියාවේ සංස්කෘතික උරුමයන් කතා කරන විට මරල්තේ පේනෝල්සු ඔම්නන් ගොසන් අන්දොන් ඉමිනිදා. ඒ කියන්නේ මොකක්ද ළමයි? හංගුගේ මුන්හා යුසන් කොරියාවේ සංස්කෘතික උරුමය මරල්තේ කතා කරන විට අතහැරිය නොහැකි පේනෝල්සු ඔම්නන් ස්ථානයක් තියෙන පළාතක් තියෙන ගොසන් අන්දොන් ඉමිනිදා. අන්දොන් කොරියාවේ සංස්කෘතිය අපිට කතා කරනකොට අන්දොන් කියන එක අපිට අමතක කරන්න බෑ කියලා කියනවා. අපිට ලංකා සංස්කෘතිය කතා කරුවොත් කොහෙද අනුරාධපුර පොළොන්නරුව අපිට අමතක කරන්න බෑනේ. නුවරත් එහෙම අමතක කරන්න බෑ. ඒ වගේ අන්දොන් කියලා කියනවා මෙයාලා. අන්දොන් අන් හවේමාල් ගවා තොසන් සාවොන්. හවේමාල් කියන ළමයි හවේමාල් ගවා තොසන් සාවොන් සාම්ප්‍රදායික පැරණි ගම්මාන. හවේමාල් තොසන් සාවොන් වලත් එමයයි. තොසන් සාවොන් තෙන් ඒ වගේ තවත් තෙන් කියන්නේ ඒ වගේ තවත් සාම්ප්‍රදායික ගම්මාන. ඒවා බලන්න ගියම හරිම ලස්සනයි. අදට සංරක්ෂණය කළ දිනවා මහා දෙවන්ත ගම්මාන කිලෝමීටර් 2 3 4 5 එකට. අපි කොරියාව වගේ කියන්නේ එකට ගෙවල් තියෙනකොනේ. ඔයාලට අදටත් ඒ විදිහටම ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ ගම්මාන වල හරිම ලස්සනට ඒවා තියෙන ඒ විදිහේ පැරණි සාම්ප්‍රදායික එයාලගේ උපකරණ, එයාලා ජීවත් වෙච්ච හැටි, එයාලගේ නීති රීති, නීති පිළිපැදපු හැටි, ඒ ගෙවල් හදලා තියෙන ආකාරය, පිදුරු පාවිච්චි කරලා තියෙන ආකාරය ඒවා අපිට බලන්න පුළුවන්. අදටත් ඒ ගම් වල පැරණි දේවල් කරන මිනිස්සු ඔය කියන්නේ රැකියාවට ඒ රජයෙන් පවත්වගෙන යනවා. ඉතින් හරි ලස්සනයි ගිහලා බලන්න පුළුවන්. ඒ පැරණි ජන ක්‍රීඩා පව තියෙන ඒ ගම්මාන වල. හවේම එතකොට තොසන් සාවන අන්දනන් හවේමාල් ගුවා තොසන් සාවන් තුන් චොසොන් සිතේ චොසොන් රාජවංශයේ යුක්ක්‍යෝ මුන්හා අනලම යුක්ක්‍යෝ මුන්හා බලන්න යුක්ක්‍යෝ මුන්හා යුක්ක්‍යෝ කියන ළමයි කොම්පියුසිස් ආගමට යුක්ක්‍යෝ මුන්හා කොරියාවේ ඔයාලා දන්නවා එකිනෙකාට ගෞරව කරන ආචාරශීලී ජාතියක්. ඒ වැඩිහිටියන්ට ගරු කරන එක විශේෂයෙන්ම යාළුවා කොරියාවට ඇහිලා තියෙන්නේ බෞද්ධ ආගමට ඉස්සෙල්ලා. ඒතරම් අපි නොහිතන තරමට වැඩිහිටියන්ට ගරු කරන රට කොරියාව කියන්නේ. ඒත් යුක්ක්‍යෝ මුන්හා කියන්නේ කොම්පියුසිස් ආගම.
යුක්්‍ය මුන්වා කොම්පියසිස් ආගම හරහා කොසරන් හන් හරි නමා ඉත්නන් තොසීම් නිදා එතකොට මේ තොසන් සාවන් අන්දන් පලාත එතකොට මේ යුක්්‍ය මුන්හා කොම්පියසිස් ආගමට විශේෂ තැනක් හිමිවෙන කොයිද අන්දුන් ඒක තමයි කියන්නේ හවේ මාල් ඒනන් චොන්තොන් කවකි හවේ මාල් ඒනන් මේ හවේ මාල් වල චොන්තොන් කව කියන ළමයි සාම්ප්‍රදායික ගෙවල් හරි පැරණි ගෙවල් චොන්තොන් කව කතේරෝ ඒ විදිහටම පොජන්තෝ ඉසුනිදා සාම්ප්‍රදායික ගෙවල් ඒ විදිහටම තියෙනවා බලන්න ගිහිල්ලා අද කොරියාවේ තියෙන නිර්මාණශීලී දැවැන්ත බිල්ඩින් එකයි ගෙවල් එකයි ගත්තාම ඒවා තියෙන පිළිවෙල හැබැයි ඒවා යම්කිසි පිළිවෙලක් පිරිසිදුකමක් තියෙන ගෙවල් වල ඒ විදිහටම අද බලන්න පුළුවන් ඒ විදිහටම තියෙනවා බඩු මුට්ට ඒ තැන් වල එහෙමම තියලා තියෙනවා ඔයාලා හිතනට වඩා ලස්සනයි ඒක හවේ මාලේන චොන්තොන් කවගි කදේරෝ කියන්නේ ඒ ආකාරයෙන්ම පුජොන් දේව ඉසුනිදා පිටර තියෙනවා මේ මොකද්ද චොන් කූබේ කුෂිත් කූ නියොනේ 1999 වර්ෂයේ නියොන් වර්ෂයේ ඒනන් යොන්ගුක් කියන ළමයි එංගලන්තේ යොන්ගුක් කියන්නේ එංගලන්තේ එලිජබෙත් මොකද එලිසබෙත් රජින යොන්වාන් එලිසබෙත් රජින යොන්වාන්ගේ පන්මුන් හගිදෝ ඉසුනිදා එතකොට අන්දම් වලට කවුද ආවේ එලිසබෙත් රජින ඇවිල්ලා තිනවා කරිගෝ ඒ වගේම තොසන් සාවොන් එතකොට 1900 මෙයාර විභාග ළමයි එන්න පුළුවන් 1999 කවුදද මම දැකලා තියෙන විභාගයට ඇවිල්ලා තිනවා 1999 තමයි එතකොට එලිසබෙත් රජින කොරියාවට ඇවිල්ලා අන්දම් වලට ගිහිල්ලා තින්නේ හරි කරිගෝ ඊට පස්සේ තොසන් සාවොන් වැදගත් වෙනවා චොසොන් සිතේ චොසොන් රාජවංශයේ යුක්්‍යෝ කිග්වානරෝ කයුක් කියන්නේ අධ්‍යාපනය චොසොන් සිතේ කයුක් කියන්නේ අධ්‍යාපන ආයතන හරි කිග්වානරෝ කොන්මුල්ගා බිල්ඩින් අධ්‍යාපන හා සම්බන්ධ බිල්ඩින් චොන්වනි හංගුගේ චොන්තොන් චොගෙන් සාම්ප්‍රදායික මිචොක් කම්ගගල් චල් පොයෝචුම්නිදා අධ්‍යාපන ආයතන දැක ගන්න පුළුවන් කොහෙද කරිගෝ තොසන් සාවන චොසන් සිතේ යුක්්‍යෝ කිග්වානරෝ කොන්මුල්ගා චොන්වනි හංගුගේ චොන්තොන් චොගෙන් සාම්ප්‍රදායික මිචොක් කම්ගගල් චල් පොයෝචුම්නිදා අධ්‍යාපන ආයතන දැක ගන්න පුළුවන් හරි අපි ඉදිරියේදී ළමයි තව පාඩමකින් හම්බ වෙමු මේ වගේ සංස්කෘතික පාඩම් ගැන වැඩි අවධානයක් යොමු කරන්න කම්සාම්නිදා